ආයිබෝවන් ළමයි අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මේ ඉතිහාසය කියන විෂය අපි ඉගෙන ගන්න ඕන ඇයි කියන එක කලින් ඔයා දැනගන්න ඕන දෙයක් තමයි ඔයා මේ විෂයට කැමති කෙනෙක් වුණත් අකමැති කෙනෙක් වුණත් ඔයා මේ විෂය අරමුණක් ඇතිව ඉගෙන ගත්තොත් ඔයාට මේ විෂය තුල ප්‍රවීණයෙක් වෙන්න පුළුවන්. මේ විෂය කටපාඩම් කරන්න ඕන විෂයක් නෙවෙයි. දැන් මම මෙහෙම කිව්වට මට බනින්න එපා. හරිද? ඒ කියන්නේ මේ විෂයේ ස්වභාවයෙහි පවතින අර්ථකථනය සහ ඔබ විෂය හදාරන්න ඕන සීමාවන් ගැන යම් අවබෝධයක් තියෙන්න ඕන. සහ කියන්න ඕන දෙයක් තමයි ඔයා මේ විෂයේ පවතින ස්වභාවය මත ඔයා ඉන්න මට්ටමට අනුව මේ විෂය හදාරනවා නම් ගොඩක් හොඳයි. සමහරු එක එක කතා කියනවා. ඇත්තටම මේ විෂය හදාරලා තේරුමක් තියනවද? අඩෝ ඉතිහාස පීරියඩ් එක කියන්නේ නිදා ගන්න පුළුවන් හොඳ පීරියඩ් එකක් කියලා සමහරු කියනවා. හරිද? එතකොට ඒක ගැන එහෙම කල්පනා කරන්න එපා. එච්චර ලොකු දෙයක් නැහැ මේකේ. ඇත්තටම මේක හරියට ඉගෙන ගත්තොත් අපිට අපි තුල ලොකු සංවර්ධනයක් දකින්න පුළුවන්. ඇත්තටම දැන් අපි බලමු ඉතිහාසය කියන්නේ මොකක්ද කියලා. අපි දන්නවා හිස්ටරි කියලා කියන්නේ සරලවම අතීතයේ මිනිසා විසින් කරපු කියපු දේවල්. ඒ කියන්නේ ඉස්සර කාලේ හිටපු මිනිස්සු කරපු කියපු දේවල් තමයි ඇත්තටම ඉතිහාසය කියලා කියන්නේ. නිර්වචනයක් ඔස්සේ බලමුද? අපි දන්නවා ඉතිහාසඥයෙක් ඉන්නවා G.M. වෙවුලියන් කියලා. වෙවුලියන් නෙවෙයි වෙවුලියන් කියලා ඉතිහාසඥයෙක් ඉන්නවා. මෙයා කියනවා ඉතිහාසය කියලා කියන්නේ එක විෂයක් විතරක් නෙවෙයි මේ විෂයන් කිහිපයක්ම එකතුවක් කියලා. එයා කියන නිර්වචනයට අනුව ඉතිහාසය යනු එක් විෂයක් නොව විෂයන් කිහිපයක එකතුවක්. හරි. දැන් අපි ටොපික් එකට බහිමු. ඇයි දැන් අපි ඉතිහාසය ඉගෙන ගන්න ඕනේ? ඉතිහාසය ඇයි ඉගෙන ගන්න ඕන? පළවෙනි එක තමයි අපි ජීවත් වෙන සමාජය ගැන සහ අපි ඉන්න බාහිර ලෝකය ගැන හොඳ අවබෝධයක් මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් අපිට ප්‍රයෝජන අත්පත් කරගන්න පුළුවන්. දෙවෙනි එක තමයි අතීතය සහ වර්තමානය නියෝජනය කරමින්, ඒ කියන්නේ අතීතයයි වර්තමානයයි දෙක හොඳට සංසන්දනය කරලා අපිට අනාගතය තීරණය කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට අනාගතයට අවශ්‍ය සැලසුම් වගේ දේවල් නිර්මාණය කරගන්න පුළුවන්. තුන්වෙනි එක මොකද්ද? තුන්වෙනි එක ඇවිල්ලා අපි දන්නවා රටකට තියෙනවා ජාතික අනන්‍යතාවයක්. ඉතින් මේ ජාතික අනන්‍යතාවය තහවුරු වෙන්නේ මේ රටක පවතින ඉතිහාසය මත. ඒක මමත් දන්නවා, ඒක ඔයත් දන්නවා. ඉතින් ඒක ගැන කියද්දී අපි දන්නවා මේ රට තුළ ජීවත් වෙනවා විවිධ සංස්කෘතික ප්‍රභේදයන් වලට අයිති වෙන ජනවර්ගයන්. එතකොට මේ ජනවර්ගයන් වලටත් ඒගොල්ලන්ගේ සංස්කෘතීන් ගැන සහ ආගමික ප්‍රවේශයන් ගැන විවිධ මත තියෙනවා. ඉතින් අපි මේ හැම දෙයක් ගැනම ඉගෙන ගත්තොත් අපිට හැකියාව ලැබෙනවා අන්‍ය ආගම් වලට සහ අන්‍ය සංස්කෘතීන් වලට ගරු කරමින් ඒවට හැඩගැහෙන්න. ඉතින් මේ ඉතිහාසය ඉගෙන ගැනීමෙන් ලැබෙන ප්‍රයෝජන ගැනයි කිව්වේ. සහ මීට අමතරව ඔයාට ලැබෙනවා යම් තාක් දුරක සංවර්ධනය. මම හිතනවා ඔයාලට ඒක තේරුණා කියලා. තේරුණ නැත්නම් මම ඔයාලට උදාහරණයක් කියලා දෙන්නම්. අපි දන්නවා වර්තමානයේ පවතින මේ වගාක්‍රම. ඒ කියන්නේ ගොවිතැන් ගැන ගත්තොත් අපි ඉස්සර කාලේ මිනිස්සු කිව්වා ලංකාවට පෙරදිග ධාන්‍යාගාරය කියලා. එතකොට දැන් වර්තමානයේ විද්දී කෘෂි රසායන තාක්ෂණය සමග මේ වගාක්‍රම වලට සහ මේ ගොවිතැන් වලට සෑහෙන විදිහට ඒක නරක විදිහට බලපාලා තියෙනවා. හැබැයි අතීතයේදී කිසිදු පරිසර දූෂණයක් මේ ලංකාව තුළ සිදු වුණේ නැහැ. ඒකට හේතුව තමයි හිතකර වගාක්‍රම සහ ඒගොල්ලන් පාවිච්චි කරපු සාම්ප්‍රදායික පිළිවෙත්. ඒ ඉස්සර කාලේ හිටපු මිනිස්සු ගොඩක්ම යොදාගත්තේ පරිසර හිතකාමී ක්‍රම. අද වගේ නවීන තාක්ෂණය ඒ කාලේ පාවිච්චි වුණේ නැහැ. ගැමි ජනයාගේ මූලිකත්වයෙන් තමයි ඒ දේවල් සිද්ධ වුණේ. ඉතින් අද ඔයාලට දකින්න පුළුවන් ගොවිතැන සම්බන්ධයෙන් යම් ගැටලු මතුවලා තියෙනවා. ඒ කියන්නේ පොහොර ප්‍රශ්න, ඒ වගේ දේවල් ඔයාලට දකින්න පුළුවන්. යම් ප්‍රවේශයන් හොයාගන්න පුළුවන් මේවා निराකරණය කරන්න. ඉතින් අනේ ඒ වගේ දේවල් අපිට ඉගෙන ගන්න පුළුවන් මේ විෂය හදාරීමෙන්. සහ අපිට අපේ ජීවිතවලට සෑහෙන දෙයක් ළඟා කරගන්න පුළුවන්. ඉතින් මමත් ආරාධනා කරනවා ඔයාලට මේ විෂය හදාරන්න. ඉතින් මම කියන්නේ ඔයාලට මේ විෂය හදාරන්න. මොකද අපිට
අපේ පරම්පරාවට අපේ මුතුන් මිත්තෝ අරන් ආපු, කියන්නේ මුතුන් මිත්තන් විසින් අරන් ආපු ඒ සාම්ප්‍රදායික දේවල් අපි ඉදිරි පරම්පරාවට රැගෙන යන්න අපි මේ ඉතිහාසය කියන විෂය ඉගෙන ගන්න ඕන. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ මේ විෂය බාල්දු කරන්නවත් මේ විෂයට නිග්‍රහ කරන්නවත් එපා. මොකද මේක ඇවිල්ලා අපේ ජාතික අනන්‍යතාවය තීරණය කරන විෂයක් සහ මේක විෂයක් විතරම නෙවෙයි, මේක මිනිසුන් හා බැඳිච්ච දෙයක්. ඉතින් මං කියනවා මං ඔයාලගෙන් ආදරෙන් ඉල්ලනවා මේ විෂය ඉගෙන ගන්න. ඔයා සාමාන්‍ය පෙළ ළමයෙක් වුණත්, ඔයා උසස් පෙළ ළමයෙක් වුණත්, ඔයා ඉන්නේ කැම්පස් එකක නම් මගෙන් හෙල්ප් එකක් ගන්න අනිවාර්යයෙන්ම ඔයාට හැකියාව තියෙනවා. මම දන්න දේවල් ඔයාලට කියලා දෙනවා. හැමෝටම බලන්න මේ වීඩියෝ එක ෂෙයා කරන්න කියලා මම ආදරෙන් ඉල්ලනවා. එහෙනම් අදට මම සමුගන්නවා. ඉස්සරහට ලස්සන පාඩම් එකකින් ඔයාලත් එක්ක මම හම්බ වෙන්නම්. බොහොම ස්තුතියි.